යාළුවනේ ඔයාලට සුබ දවසක්. අදත් ඉල්ලීම් ගොඩක් තිබ්බා වාහන පිළිබඳ විස්තරයක් අරන් එන්න කියලා. අරන් ඇවිල්ලා තියෙනවා Toyota Dolphin, Toyota Shell, Toyota Starlet, Suzuki Alto වගේ වාහන පිළිබඳ විස්තරයක්. ඉතින් මේ වගේ වාහන පිළිබඳ විස්තර දිගටම දැනගන්න vehicle sale ලංකාවත් එක්ක දිගටම රැඳීම කියලා ඔයාලට මතක් කරනවා. ඒත් එක්කම වැඩිදුරටත් වාහන පිළිබඳ විස්තර දැනගන්න අපගේ description එකේ යොදලා තියෙන අපගේ WhatsApp link එක. ඒ link එක හරහා අපව සම්බන්ධ කරගන්න කියලා මතක් කරනවා. ඒත් එක්කම යාළුවනේ වාහන පරීක්ෂා කරන්න කලින් පුජ්‍යලයන්ට මුදල් ගේමින් වළකින්න. ඒ කියන්නේ වාහනය පරීක්ෂා කරන්න කලින් ඇඩ්‍රස් දාන්න කිව්වට ඒ විදිහට කිසිම කෙනෙකුට ඇඩ්‍රස් දාන්න එපා කියලා මතක් කරනවා. අපි යමු ඉතින් වීඩියෝ එකට. මුලින්ම අරගෙන ආවේ ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන 53 නම්බර් Toyota Dolphin වර්ගයේ වෑන් රථයක්. මේ රථය 1989 වර්ෂයේ නිෂ්පාදනය කරලා 1995 වර්ෂයේ තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ. රථය දොර 4 දිග මොඩල් වෑන් රථයක් වගේම paint body condition original body පීලි තාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒත් එක්කම රථේ 2L engine එකක් තමයි තියෙන්නේ. දාවන තත්ත්වයේ 100%ක් හොඳ තත්ත්වයේ තියෙනවා. ටයර් බැටරි alloy wheels තාම හොඳ තත්ත්වයේ පවතිනවා. ඒ වගේම මෙම රථේ දැනට තියෙන්නේ දෙවෙනි පොත license insurance update තියෙනවා. රථේ dual AC adjustable seat power steering power mirror center lock cut glass reverse camera වගේ පහසුකම් තියෙනවා. රථේ තියෙන දැනට රත්නපුර ප්‍රදේශයේ මුළු වටිනාකම කියන්නේ 46,50,000ක වගේ මුදලක්. ඔයාලට රථය පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. යාළුවනේ ඊළඟට අරගෙන ආවේ තවත් හොඳ තත්ත්වයේ තිබෙන Mitsubishi වර්ගයේ කුඩා ලොරි රථයක්. රථයේ L නම්බර් ලොරි රථයක් වන අතර 2001 වර්ෂයේ තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. රථයේ paint body condition හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම engine running condition, tire battery alloy wheels හොඳ තත්ත්වයේ තියෙනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල්ව පවතිනවා. ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් ඇත. රථයේ ඇලුමිනියම් බොඩි එකක් සවි කරලා තියෙනවා වගේම ඒක රෙජිස්ටර් කරලා තියෙන්නේ. දැනට මේ රථයේ තියෙන්නේ ගාල්ල ප්‍රදේශයේ මුළු වටිනාකම කියනවා 23,75,000ක වගේ මුදලක්. ඒත් එක්කම රථය සඳහා ෆිනෑන්ස් පහසුකම්ද ලබා දෙන්න පුළුවන් කියන වගේම ඔයාලට මේ රථය පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. යාළුවනේ ඩීමෝ ලොක් එක වල දෙන්න කියලා කීපවතාවක් මට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් දාලා තිබ්බා. අරගෙන ආව 2013 වර්ෂයේ නිෂ්පාදනය කරලා රෙජිස්ටර් කරලා තියෙන ඩීමෝ ලොක්කා වර්ගයේ රථයක්. මේ රථයේ paint body condition තට්ටු වන තත්ත්වයේ තියෙනවා. ඒ වගේම engine running condition, tire battery හොඳ තත්ත්වයේ තියෙනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල් ඇත. license insurance update තියෙනවා වගේම රථයේ power steering, power mirror වගේ පහසුකම්ද AC වගේ පහසුකම්ද තියෙනවා. ඒ වගේම මුළු වටිනාකම ලක්ෂ 27ක වගේ මුදලක් කියනවා තියෙන්නේ අනුරාධපුර ප්‍රදේශයේ. ඔයාලට මේ රථය පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. යාළුවනේ 2015 වර්ෂයේ නිෂ්පාදනය කරලා තියෙන Suzuki Alto එකක් තමයි ඊළඟට අරගෙන ආවේ. paint body condition හොඳ තත්ත්වයේ තියෙනවා. දැනට තියෙන්නේ පළමු අයිතිකරු සතුව. ඒ වගේම මේ රථයේ engine running condition, tire battery හොඳ තත්ත්වයේ තියෙනවා වගේම ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල් ඇත. ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් පවතිනවා. රථයේ තියෙන දැනට මැදවච්චිය ප්‍රදේශයේ රථේ මයිලේජ් එක ගත්තට පස්සේ 98,700ක වගේ ප්‍රමාණයක් ධාවනය කරලා තියෙනවා. ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල් ඇත. ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් පවතිනවා. මේ රථයේ මුළු වටිනාකම කියන්නේ 28,50,000ක වගේ මුදලක්. ඔයාලට රථය පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. යාළුවනේ ඊළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Nissan Super Salon HB12 වර්ගයේ මොටර රථයක්. මේ රථයේ paint body condition හොඳ තත්ත්වයේ තියෙනවා. ඒත් එක්කම රථයේ 1500cc එන්ජින් එකක් තමයි තියෙන්නේ. දාවන තත්ත්වයේ 100%ක් හොඳ තත්ත්වයේ තියෙනවා. manual gear වගේම fuel type එකෙන් petrol. ඒත් එක්කම රථයේ tire battery alloy wheels හොඳ තත්ත්වයේ තියෙනවා වගේම original පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල් ඇත. license insurance update ඇත. රථයේ full option motor රථයක් වගේම remote key, MP3 player, pioneer speaker, මේ AC වැඩ කරනවා. ඒත් එක්කම රථයේ තියෙන දැනට කඩවත ප්‍රදේශයේ මුළු වටිනාකම 18,90,000ක වගේ මුදලක් කියලා තියෙනවා. ඔයාලට මේ රථය සඳහා ෆිනෑන්ස් පහසුකම් ලබා දෙන්න පුළුවන් කියන වගේම පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක තිරේ දක්වා ඇත. යාළුවනේ ඊළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Toyota Corolla වර්ගයේ මොටර රථයක්. මේ රථය 1996 වර්ෂයේ නිෂ්පාදනය කරලා 1999 වර්ෂයේ තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ. රථයේ paint body condition හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම රථයේ තියෙන දැනට පළමු අයිතිකරු සතුව. ඒත් එක්කම 1500cc එන්ජින් එකේ දාවන තත්ත්වයේ 100%ක් හොඳ තත්ත්වයේ තියෙනවා.
ටයර් බැටරි ඇලෝ වීල්ස් හොඳ තත්ත්වයේ පවතිනවා. ඒ වගේම රථයේ ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල් ඇති අතර ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් පවතිනවා. මේ රථයේ පවර් ස්ටීරින්, පවර් ෂටර්, පවර් මිරර්, ඩුවල් එයාබෑග්, සෙන්ටර් ලොක්, AC වැඩ කරනවා, රිවර්ස් කැමරා වගේ පහසුකම් තියෙනවා. රථයේ තියෙන තැනට කඩුවෙල ප්‍රදේශයේ මුළු වටිනාකම කියන්නේ 32,90,000ක වගේ මුදලක්. ඔයාලට මේ රථය සඳහා ෆිනෑන්ස් පහසුකම් ද ලබා ගන්න පුළුවන් වගේම පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. යාළුවනේ ඊළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Toyota Shell වර්ගයේ 54 නම්බර වෑන් රථයක් 1989 වර්ෂයේ තමයි රථය නිෂ්පාදනය කරලා තියෙන්නේ. මෙම රථය දිග මොඩල් GL වෑන් රථයක් වන අතර දොර 4 black roof වෑන් රථයක්. රථයේ paint body condition original body peel ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒත් එක්කම මෙම රථයේ 2L engine එකේ ධාවන තත්ත්වය 100%ක් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම රථයේ original floorboard gear AC වැඩ කරනවා. tyre battery alloy wheels ද ඉතාම හොඳ තත්ත්වයේ පවතිනවා. ඒත් එක්කම ඔරිජිනල් පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල්ව පවතිනවා. ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් ඇත. රථය දැනට තියෙන්නේ පූගොඩ ප්‍රදේශයේ මුළු වටිනාකම 39,75,000ක වගේ මුදලක් කියලා තියෙනවා. ඔයාලට මෙම රථය පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. යාළුවනේ ඊළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Suzuki Alto වර්ගයේ KA නම්බර් මෝටර රථයක්. මේ රථය 2005 වර්ෂයේ තමයි නිෂ්පාදනය කරලා රෙජිස්ටර් කරලා තියෙන්නේ. දැනට තුන්වෙනි අයිතිකරු සොත්ව තමයි පවතින්නේ. ඒ වගේම රථයේ paint body condition හොඳ තත්ත්වයේ තියෙනවා. 8cc engine එකේ දාවන තත්ත්වයේ හොඳ තත්ත්වයේ පවතිනවා. original පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල් ඇත. ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් ඇත. ඒ වගේම රථය දැනට AC වැඩ වගේම power steering, reverse camera, bluetooth setup වගේ පහසුකම් තියෙනවා. රථය තියෙන්නේ දැනට කොටිකාවත්ත ප්‍රදේශයේ වගේම මුළු වටිනාකම තියෙනවා 26,000ක වගේ මුදලක්. ඔයාලට රථය සඳහා ෆිනෑන්ස් පහසුකම් ලබා ගන්න පුළුවන් වගේම පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. යාළුවනේ ඊළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Toyota Shell වර්ගයේ 40 නම්බර වෑන් රථයක්. paint body condition body peel ඉතාම හොඳ තත්ත්වයේ පවතිනවා. ඒ වගේම රථයේ engine running condition, tyre battery alloy wheels හොඳ තත්ත්වයේ පවතිනවා වගේම original පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල් ඇත. ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් පවතිනවා. රථයේ මුළු වටිනාකම කියන්නේ 19,50,000ක වගේ මුදලක්. ඔයාලට රථය පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. යාළුවනේ ඊළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Toyota Corolla වර්ගයේ මෝටර රථයක්. paint body condition ඉතාම හොඳ තත්ත්වයේ පවතිනවා. ඒ වගේම රථයේ engine running condition, tyre battery alloy wheels හොඳ තත්ත්වයේ පවතිනවා වගේම original පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල් ඇත. ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් පවතිනවා. ඒ වගේම මේ රථයේ manual gear වගේම fuel type එක වෙන්නේ petrol, power steering, power mirror, center lock, reverse camera, bluetooth setup, subwoofer වගේ පහසුකම් තියෙනවා. රථයේ අයිතිකරුගේ අතට 9,75,000ක වගේ මුදලක් දීලා 48,500 බැගින් වාරික 51ක් පමණ ගෙවාගෙන යාමට තමයි දෙන්නේ. රථය වලට පරීක්ෂා කරගන්න පුළුවන් කොට්ටාව ප්‍රදේශයෙන් අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. යාළුවනේ ඊළඟට අරගෙන ආවේ තවත් ඉතාම හොඳ තත්ත්වයේ තිබෙන Hyundai H100 වර්ගයේ වෑන් රථයක්. රථයේ paint body condition body peel ඉතාම හොඳ තත්ත්වයේ පවතිනවා. ඒ වගේම engine running condition, tyre battery alloy wheels හොඳ තත්ත්වයේ පවතිනවා වගේම original පොත්පත් ඇතුළු CLD එකේ නිරවුල් ඇත. ලයිසන් ඉන්ෂුරන්ස් ද අප්ඩේට් පවතිනවා. ඒත් එක්කම මෙම රථය සඳහා ෆිනෑන්ස් පහසුකම් ද ලබා ගන්න පුළුවන් වගේම රථයේ මුළු වටිනාකම කියනවා 34,50,000ක වගේ මුදලක්. මෙම රථයේ තියෙන දැනට ගම්පහ ප්‍රදේශයේ පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කරගන්න අයිතිකරුගේ ෆෝන් නම්බර් එක අපි තිරේ දක්වලා තියෙනවා. යාළුවනේ එහෙනම් ගිහිල්ලා නම් ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන ඔයාලට මොනවා හරි වාහනයක් වෙනවා නම් එහෙමත් නැත්නම් ඔයාලගේ වාහනේ විකුණ ගන්න ඕන නම් අපගේ WhatsApp link එක අපි description එකේ යොදලා තියෙනවා. ඒ link එක හරහා අපිට message එකක් යොමු කරන්න. ඒත් එක්කම අපිව subscribe කරලා තියාගන්න කියලා නැවතත් මතක් කරනවා. ගිහිල්ලා නම් එහෙනම් ඔයාලට සුබ දවසක්.